Hello guys, ඉතින් ඔන්න මම අද අරන් ආවේ driving simulator ශ්‍රී ලංකා බස් ගේ වීඩියෝ එක. ඉතින් මේ තමයි මගේ දෙවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එක බලලා නැත්නම් ඒකත් දැම්මම ගිහින් බලන්න. ඉතින් guys මම අද යන්නේ මාතර වීරහෙන කියන මැප් එක දාගෙන. ඉතින් ඔයාලත් මේ ගේම් එක ගහලා තියෙනවා නම් මේ ගහලා නැති අයත් ඉන්නවනේ. ඉතින් මම මේ පල්ලෙහා link එක දාලා තියන්නේ. ඔයාලා ඒකෙන් download කරගෙන ගහලා බලන්න මේ ගේම් එක සුපිරි. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe button එක ඔබාගෙන යන්න. ඉතින් like එකක් දාන්න, comment එකක් දාන්න. channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා like එකක් දාලා comment එකක් දාගෙන යන්න. ඉතින් guys අපි යන්න දැන්. හරි ඉතින් guys අපි මිනිස්සු ටික ලස්සනට නගගමු. ඉතින් guys ඉස්සෙල්ලාම start කරගෙන ඉන්න එපා මොනවා කරන්නද? ගැම්මටම start කරගන්න. කාටත් හොරෙන් ලියන්නන් තන්නේ නිසදැස් මේ කතාවේ පාළුවත් එක්ක මමයි තම හිතවත් සමාජෙක් කොන්නක යතිකාව විසලත් මේ මනුස්සතා උඹයි බුදුරුවනක වරලත් සමාජෙක් කොන්නක මම ගෙතුවේ පදවැල් මේ අම්ම තමයි මල්වත්ත හිතේ උඩ තැනගත් හරි තැනින් පටන් ගන්න මුල් දුන්නත් එයා තමයි තන්නේ කළේ පරවෙල්ල කතාවක් ඇසල දුක් නතු කතාව මං කියන්නන් හොරහින් මට මමද ලස්සන මතක සැහෙන තවම ඔය කල මගේ ළඟින් ඉඳි කත තමයි පෙඹර අවසනවකට මුල පිරුවෙනි සැක මගේ කතාවේ අත හිඩැස් පාළුවක් ඉදර දුක්ක කමේ දවුඹ මගේ ශාලුවා අරහතෙන් නොකිය මම මට පිටු පෑවම තලිය මල්ලක් පස හොන්නේ දිනු යුවේ පාළුවා වුණේ මසිත මේ ජීවිත කතාව අසලියන්න මගෙත හිත් පත්ලේ ගිනි දැල්ලා සෙල්ලම් මැසුවයි වසයි විස මානුෂීය සමය වසයි විසයි විසම මිනිසුන්ගේ කතායි සමයි තමයි පුතු රුවනටත් ගතා අම්මයි මමයි සම්බන්ධය ගොඩක් නවයි තමයි හිතේ තමත් කකියන මාතා දැස් වලින් මම බලන්නේ බං හරි කොනේ ජීවිතය යථාර්ථේ පිණිසමයි නිසි අවබෝධේ හරි ගසන්නේ වැරදි මගේ යන්න පාරේ ඇස්වල දුක් නතුයි කතාවක නම් බං අවසානේ සැදි පැහැදි කතාවට සිල් හොයන්නේ බස් වසර දැම්ම තන්සතුයි කලාවට පිළියන්නේ වැල් බල හිදී නවසානේ ළඟ හිදී නුවා මෙම්බර කතා අම්මා තමයි ජීවිතේම පුදලා අන්සතු දේවල් මගේ ලෝකේ කර සැර සරදම් ජේ වසන වැසි සැඩ වෙයිද ඇනුම් කන්න පොළොවට සිංහල විචාරේ ලිසම ගැලපුවේ තද යන්න කනකට හොරෙන් මිත්‍යා මායාම් අඳුරු මතක ගොඩ හින අසේ වැජබු මේ කලාවේ මතමයි මගේ පාදේ මම තැබූ අදයෙන් සැනසු කිරි රසයෙන් දෙතු කවි යන්නම් කතාව මගේ අම්මා තමයි කතෘ පුද වුණේ මසිත මේ ජීවිත කතාව අසලියන්න මගෙත හිත් පත්ලේ ගිනි දැල්ලා සෙල්ලම් මැසුවයි වසයි විස මානුෂීය සමය වසයි විසයි විසම මිනිසුන්ගේ කතායි තමයි බුදු රුවනටත් ගතා අම්මයි මමයි සම්බන්ධය ගොඩක් නවයි තමයි හිතේ තමත් කකියන මාතා සන්නාලි කුමරියේ මගේ ලයට ගුලි වේවි රහසින් කෙඳිරු නුඹ නැතත් බස්රියේ මේ පපුවේ ඉඩ තියේ තාමත්
මමත් පොට්ටියේ අද මේ අසුනේ ඇයි මාව තනි කළේ මුතකද ඇස්ස දවසක තෙමි තෙමිරුණු කොඩජක සිටියා තුරුළු කරගෙන ආයන තුරුම මාළඟ මුතකද ඇස්ස දවසක තෙමි තෙමිරුණු කොඩජක සිටියා තුරුළු කරගෙන